කුඩා කල සිට තිබුණා නම් අද එය ඉස්මතු වූ දිනයක්. ඒ වගේම ඔබගේ ජීවිතයේ අපි කියනවා ටර්නින් පොයින්ට් එහෙම නැත්නම් නැම්මක් ඇති වූ දිනයක්. අද දින සිට ඔබ ජාත්‍යන්තර හෙදියකගේ කණ්ඩායමේ එක් සමාජිකයෙක් වෙනවා ඇති. ඒ වගේම ඔබ දන්නවා වසරක් පුරා ඔබ ප්‍රායෝගික දැනුමෙන් සිද්ධාන්ත වලින් සපිරලා පරිපූර්ණ හෙදියක් බවට පත් වෙලා තමයි ප්‍රතිඥාවක් මේ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ දුන්නේ. නමුත් එය ප්‍රමාණවත් නැහැ. ඔබ අධ්‍යාපනයෙන් මෙන්ම විනයෙන්ද පරිපූර්ණ හෙදියක් වෙන්නට ඕන. ඇත්තටම අපි ටියුටර්ස්ලා වශයෙන් ඔබට අධ්‍යාපනය ප්‍රායෝගික පුහුණුව ලබා දුන්නට ඔබගේ විනය පැත්ත බලන්නේ අපි නෙවෙයි. ඒ සඳහා මම හිතන්නේ පද්මිනී මෙනවියට අපගේ අධ්‍යක්ෂකතුමියට ඒ ගෞරවය හිමි වෙනවා. ඔබ යන මාවත පෙන්වා දෙනවා. ඔබ නිවැරදි මාර්ගයට යොමු කරනවා. නමුත් මම මේ අවස්ථාවේ ඊටම ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. ඔබ අප විදුහලෙන් එළියට යන්නේ රෝහල් වලට. ඒ රෝහල් වලට ගියත් ඔබ අප විදුහලේ සිටි විදියටම ඒ විනය, ඒ සාර ධර්ම ඒ විදියටම ගෙන යන්න. මොකද සමහර වෙලාවට සමහර රෝහල් වල යම් යම් කතා කිරීමේ වෙනස්කම් යම් යම් දේවල් තියෙනවා. දන්නවා. ඒවා ඔබගේ ඇඟට ගන්නේ නැතුව විදුහල තුලදී ඉගෙනගත් සාර ධර්ම ඒ විදියටම රැකගෙන යන්න කියලා මම ආදරයෙන් මේ වෙලාවේ ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ දන්නවා ක්‍රිමියන් යුද්ධයේදී මේ සෙබළුන් තුවාල වූ සෙබළුන් ළඟට අප ෆ්ලොරන්ස් නයිටින්ගේල් මෑණියෝ ලන්තෑරුමක් කරගෙන ගිහිල්ලා තමයි ඒ රෝගී වූ සෙබළුන්ට සාත්තු කරේ. ඒ නිසා තමයි ඇය පහනේ ආර්යාව කියලා විරුදාවලිය ලැබුණේ. ඔබ අද මේ සම්භාවනීය අමුත්තන් ඉදිරියේ පහනක් අතර ගත්තා. ඒ පහනේ සිළු තුනක් තියෙන්නට ඕන. ඔබලා තිබුණේ එක සිළුවයි. ඒ වුණාට සිළු තුනක් තියෙන්නට ඕන. ඒ සිළු තුනෙන් අදහස් කරන්නේ ඔබ හෙදියක් වශයෙන් ලෝකයටම ආලෝකය, විශේෂයෙන් අසරණ රෝගීන්ට ආලෝකය පතුරවනවා. ඒ සඳහා ආලෝකය නිකම් වෙන්නේ නැහැ. ඒ සඳහා තෙල් දමන්නට ඕන පහනට. ඒ තමයි ඔබගේ දැනුම, අධ්‍යාපනය, ආකල්ප හා ශක්තියෝගය. මේ ඔබගේ දැනුම, ඒ වගේම ආකල්ප, ඔබගේ දක්ෂතාවයන් එන්න අඩු වෙන බව පේන්නේ පහනේ තෙල් අඩු වෙන්න වගේ. ඒකට අපි පහනට නැවත තෙල් දමන්න ඕන. ඒ වගේ ඔබගේ දැනුමත් ටිකෙන් ටික අඩු වෙනකොට ඔබ දැනුම වර්ධනය කරගන්නට ඕන. මම හිතන්නේ දෙමාපියන් හරි සතුටු වෙනවා ඇති ඔබගේ දියණියන් තෝරාගත් මාවත ගැන. නර්සිං is noble profession කියලා අපි කියනවා. මේ හෙද වෘත්තිය ශ්‍රේෂ්ඨ වෘත්තියක්. ඒ වගේම කිසිම දවසක ඉල්ලුමට සැපයුම නොලැබෙන වෘත්තියක්. ලංකාව විතරක් නෙවෙයි ඔබ සැමට විදේශවලත් ඉල්ලුමක් විශේෂයෙන්ම තියෙනවා. නමුත් හිතන්න එපා මේ මට්ටමින් ඔබට ඒ ඉල්ලුමට සරිලන සැපයුම ලබන්න පුළුවන් කියලා. ඒ සඳහා ඔබට තව දීර්ඝ මාවතකට යන්න ඕන. ඒ වගේම ඔබගේ දැනුම, ඔබගේ ප්‍රායෝගික ක්‍රියාවන් තවත් දියුණු කරගන්නට ඕන. ඒ වගේම ඔබගේ සාර ධර්ම මම මුලදීත් කිව්වා. ඔබගේ සාර ධර්ම, ඔබගේ විනය ඊටාම ඉහළ මට්ටමේ තබා ගන්න, මතක තියාගන්න. මේ සියලු දේ සද ප්‍රකාරයෙන් සාර්ථක වුවහොත් ඔබට ඊටාම දක්ෂ හොඳ හෙදියක් වී, පරිපූර්ණ හෙදියක් වී අනාගතය ඊටාම සඵල වෙනවා නොඅනුමානයි. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ස්තුතියි.